ඔයත් YouTube එකට අලුතෙන් වීඩියෝ දාන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි. මොකද YouTube එකේ views ගණන් කරන විදිය ගැන අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේක කියන්නේ YouTube expert කෙනෙක් වගේ නන් නෙමෙයි. මමත් ඔයාලා වගේම YouTube පටන් ගත්ත අලුත් ක්‍රියේටර් කෙනෙක්. මම YouTube එක ගැන ඉගෙන ගන්නකොට තමයි මට මේ අප්ඩේට් එක හම්බුනේ. ඒක නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. හරි. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඔයාත් අලුත් YouTuber කෙනෙක් නම් ඇයි අපිට මේ ගැන කියන්නේ කියලා. ඒක ඇත්තටම සාධාරණ ප්‍රශ්නයක්. මටත් තාම ලොකු subscribersලා ගාණක් නැහැ. මගේ videos වලට ලොකු views ගාණක් ඇවිල්ලත් නැහැ. හැබැයි මම මේක කොහොමද වැඩි කරගන්නේ කියලා හොයන ගමන් ඉන්නේ. මොකද මම අලුත් YouTuber කෙනෙක්නේ. ඉතින් මට අලුත් දෙයක් තේරුණාම මගේ වගේම අලුතින් YouTube පටන් ගන්න ඉන්න අයට ඒක සරලව කියලා දෙන්න මම කැමතියි. හරි. එහෙනම් දැන් අපි යන්කෝ ප්‍රධාන කාරණාවට. YouTube එකේ public views. ඒ කියන්නේ හැමෝටම පේන views ගණන් කරන විදිය වෙනස් කරලා තියෙනවලු. 2026 අගෝස්තු 24 ඉඳන් වීඩියෝ එකක් ප්ලේ වෙන්න පටන් ගත්ත පළවෙනි ෆ්‍රේම් එකේ ඉඳන්ම public view එකක් කවුන්ට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි YouTube එකට ගිහිල්ලා අපි YouTube එකේ තියෙන වීඩියෝ ලිස්ට් එක අපි ක්ලික් කරන්න ඕනේ. ඔටෝ මේ විදියට ප්ලේ වෙනවනේ. මෙන්න මේකත් අපේ පබ්ලික් view එකක් විදිහට කවුන්ට් කරන්න පටන් ගන්නවලු අගෝස්තු 24 ඉඳලා. ඒ කියන්නේ වීඩියෝ එක ප්ලේ වෙන්න පටන් ගත්තද කියන එක තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. මේ වෙනස shorts වලට විතරක් නෙවෙයි long videos, podcasts සහ live වගේ formats වලට අදාළ වෙනවා. හරි. දැන් ඔයාට මට අහන්න තියෙන ප්‍රශ්නේ මම දන්නවා. එහෙනම් අපේ views ඉක්මනට වැඩි වෙයිද? මෙන්න මේ ප්‍රශ්නේ ඔයාට හිතනව නේද අහන්න මගේ. හරි. මේකට උත්තරේ තමයි public view number එක කලින්ට වඩා ඉක්මනින් එකතු වෙනවා වගේ පේන්න පුළුවන්. හැබැයි මෙතන වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි view එකක් ලැබුණ කියලා ඒකේ නම් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා views number එක විතරක් බලලා අපේ වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා අපිට තීරණය කරන්න බෑ. දැන් මෙතනදී තමයි අපිට engage views කියන වචනේ හම්බෙන්නේ. engage කියන්නේ සරලවම කිව්වොත් viewer කෙනෙක්. ඒ කියන්නේ අපේ වීඩියෝ එක බලන කෙනෙක් වීඩියෝ එකේ පළමුවෙනි ෆ්‍රේම් එකෙන් පස්සෙත් බලන එක කන්ටිනියු කරන එකට සම්බන්ධ මෙට්‍රික් එකක්. ඒ නිසා අපි ක්‍රියේටර් කෙනෙක් විදිහට views ගාන විතරක් බලන්නේ නැතුව මිනිස්සු අපේ වීඩියෝ එක ඇත්තටම බලනවද කියන එකත් බලන්න ඕනේ. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් දැන් මේක දැනගත්තට පස්සේ අපි මොනවද බලන්න ඕනේ? අපි බලන්න ඕනේ අපේ YouTube ස්ටුඩියෝ එකේ ඇනලිටික්ස් කියන තැනට ගිහිල්ලා එතන views එක විතරක් බලන එක නෙමෙයි. watch time. ඒ කියන්නේ මිනිස්සු අපේ වීඩියෝ එක කොච්චර වෙලාවක් මම කලින් කිව්වා වගේ බලලා තියෙනවද කියන එකත් බලන්න ඕනේ. ඒ වගේම audience retention කියලා. ඒ කියන්නේ වීඩියෝ එකේ කොතනද මිනිස්සු නවතිනවද? කොතනද මිනිස්සු මේකෙන් ඉවත් වෙනවද කියන එකත් අපි බලන්න ඕනේ. හැබැයි දැන් ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ views update එක නිසා monetization එකට මොකද වෙන්නේ? ඇත්තටම මේකෙන් වෙන්නේ මේ අප්ඩේට් එක නිසා විතරක් YouTube partner program ඒ කියන්නේ YPP එකේ earnings හෝ eligibility එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා views number එක වෙනස් වුණා කියලා monetization එක ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතන තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. YouTube එකයි මේ විදිහට views ගණන් කරන ක්‍රමය වෙනස් කළේ. ඇත්තටම කිව්වොත් එimhe YouTube කියන විදිහට YouTube එකේ තියෙන විවිධ වීඩියෝ ෆෝමැට්ස් වල view එකක් කියන්නේ මොකක්ද කියන එකට එකම ස්ටෑන්ඩ් එකක්. ඒ කියන්නේ එකම සරල ක්‍රමයක් හඳුන්වා දෙන්න තමයි මේ වෙනස කරලා තියෙන්නේ. shorts, long videos, podcasts, live වගේ විවිධ ෆෝමැට්ස් තිබුණත් දැන් public view එක පළවෙනි ෆ්‍රේම් එකේ ඉඳන්ම ගණන් කරනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සු වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනවා කියන එක නෙවෙයි. ඒකට තමයි engage view කියන මෙට්‍රික් එක වැදගත් වෙන්නේ. ඉතින් මමත් අලුත් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඔයාලට කියන්න කැමති එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි views number එක පස්සේ විතරක් දුවන්නේ නැතුව හොඳ thumbnail එකක් හදාගෙන හොඳ title එකක් දාගෙන වීඩියෝ එකේ පළවෙනි තප්පර කිහිපය තුල මිනිසුන්ගේ අවධානය ගන්න පුළුවන් විදියට වීඩියෝස් හදමු. ඒ වගේම මිනිස්සු වීඩියෝ එක කොච්චර වෙලාවක් බලනවද කියන එක බලමු. ඔයාලත් මම වගේම අලුත් ක්‍රියේටර් කෙනෙක් නම් අපි එකට මේ YouTube එක ගැන ඉගෙන ගනිමු. මේ වීඩියෝ එකෙන් ඔයාට මොකක්ම හරි වැදගත් දෙයක් දැනගන්න ලැබුණා නම් අනිවාර්යෙන්ම මට ලයික් එකක් දාන්න. මොකද එතකොට මම දන්නේ ඔයා මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා. ඒ වගේම මේ වගේ YouTube tips, phone tricks,
ටෙක්නොලොජි ගැන සිංහලෙන් දැනගන්න කැමති නම් channel එකත් subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.